කොහොමද යාළුවනේ ඔයාලට? මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. ඉතින් මං ඔන්න අදත් ඔයාලත් එක්ක බ්ලොග් එකක් ෂෙයා කරගන්න තමයි හදන්නේ. ඉතින් මට ගොඩාක් විශේෂ දවසක්. අද මගේ උපන්දිනේ. මේ තියෙන්නේ ආමා මට ගෙනලා දුන්න කේක් එක. ඒක ගොඩක් ලස්සනයි. ඒ වගේම ගොඩක් රසයි. ඉතින් මේ තියෙන්නේ අද අපේ අම්මට ආපු ඕඩර් එකක්. එහෙනම් අපි ඉස්සෙල්ලාම උදේට කන්න හොයාගෙන ඉමු. ඉතින් මං හිතුවා අද වෙනසකටත් එක්ක උදේට පැස්ටා ගන්න. ඉතින් මං හිතුවා මගේ vlogs බලන යාළුවන්ගෙන් කවුරු හරි ඉන්නවා නම් පැස්ටා හදන්න දාන්න ඇති. පැස්ටා මම හදාගන්න වීඩියෝ ඒගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් බලන්නකෝ. ඉතින් මම මුලින්ම මේ විදිහට නටන වතුර එකකට පැස්ටා ටික දාලා තඹ ගන්නවා. ඊට පස්සේ වෙනම භාජනයක් අරගෙන බටර් ටිකක් දාලා ඒකට සුදු ලුණු ටිකක් දාලා බෙදෙන්න තියෙනවා. ඊට පස්සේ කපාගත්ත රටලුණු, කරපිංචා, එගේම කපාගත්ත කැරට්, ලීක්ස් එකතු කරලා ටෙම්පරාදු කරගන්න. දැන් තියෙන ඉතින් අපි තඹගත්ත පැස්ටා ටිකයි ටෙම්පරාදුවයි මිශ්‍ර කරගන්න. මෙයන අතරේ අපේ අම්මා කලිසම් වහන්න රෙදි වගේක් කපන ගමන් තමයි ඉන්නේ. ඉන්නවා බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපෙන් මේ විදිහට කලිසම් තොග වශයෙන් මිලදී ගන්න. ඔයාලට පුළුවන් ස්ක්‍රීන් එකේ පේන මේ නම්බරයට WhatsApp message එකක් දාලා ඔයාලගේ ඕඩරේ අදම වෙන් කරගන්න. තොග විතරක් නෙමෙයි යාළුවන්ට පුළුවන් අපෙන් මේ කලිසම් ගෙදරට අඳින්න උනත් ඕඩර් කරගන්න. මේ තියෙන්නේ මේ දවස්වල වෛරල් යන බ්ලැන්කට් ෆ්ලවර් බොකේ එක. ඉතින් අපේ අම්මත් මේක ලස්සනට ගොතලා තිබ්බා. මේකේ තියෙන වාසිය තමයි මේක ඔයගොල්ලොන්ට ටේබල් මැට් එකක් වගේ පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම මේ කියුට්ම කියුට් ෆ්ලවර් බොකේ එකක්. ඉතින් මේක ගැන හිතන දේ ඔයාලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දා යන්නකෝ. මට නම් ගොඩාක් ලස්සනයි. මේ බ්ලැන්කට් ෆ්ලවර් බොකේ එක ඔයාට පුළුවන් ඔයා ආදරය කරන අයට තෑග්ගක් විදියට දෙන්න. මේ දවස්වල නම් තියෙන්නේ පුදුම රසණයක්. ඉතින් තාත්තා ගිහින් අයිස් ගෙනාවා. එහෙනම් අපි අයිස් එක කාලා අද දවසේ වෙන මොනවද කියලා බලමු. එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මොකද ඔයා බිස්නස් කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයාලටත් මේ වගේ යුනිෆෝම්, ස්කූල් යුනිෆෝම් ඒ වගේම තව ගොඩක් දේවල් ඉස්සරහට තියෙනවා. වගේම ඔයගොල්ලන්ට ගේන අනිත් vlog එකෙන් අපි පොඩි ගමනක් යනවා. මහුම් කරන බිස්නස් කරන්න බලන් ඉන්න ඔයාලට නම් ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න. ඔයාලට කියන්න තව කාරණාවක් තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ රෙසින් කීටයක් අපෙන් ඕඩර් කරගන්න. ඔයාලා කැමති පාටකින්, කැමති අකුරකින් අපි රෙසින් කීටක් ඔයගොල්ලොන්ට හදලා දෙනවා. ඒ වගේම මෙන්න මේ පබුල කීටක් මිලදී ගන්නත් ඔයාලට පුළුවන්. ඉතින් ස්ක්‍රීන් එකේ පේන්න තියෙන නම්බරයට WhatsApp message එකක් දැම්ම දාන්න. ඉතින් අද දවසේ ඔන්න ඔය දේවල් තමයි උනේ. ඉතින් අපි හවස් වෙලා මෙන්න මේ වගේ රසම රස කුකීස් හැදුවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ vlog එක ඉවර වෙන්නේ. මම ගිහින් එන්නම් අදට. ඔයාලා හැමෝටම සුබ දවසක්.